ඔන්න අද අපි ලේසියෙන් හදන චිකන් කරියක් හදන්න තමයි යන්නේ. ඇතිලියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් අපි මුලින්ම දාගන්නවා රත් වෙන්න. ඊට පස්සේ අපි ඒක රත් වුණාට පස්සේ අපි මේකට දාගන්නවා සුදු ලුණු, රම්පේ, කරපිංචා, සේර, ලුණු ඒ වගේ ඒවා මේකට දාලා මුලින්ම පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ අපි මේකට අමුතුන පහ කුඩු, මිරිස් කුඩු දාලා පොඩ්ඩක් පාට වෙනස් වෙනකම් බැද ගන්න ඕනේ. ඔන්න මේ විදිහට බැදගත් එකට අපේ චිකන් ටික දාගන්නවා. ඊට පස්සේ අපි හොඳට කලවම් කරගන්නවා. කලවම් කරගෙන මේකට අපිට දාන්න බැරි වුණා ගොරකයි සේරයි දානවා. ඊට පස්සේ අපිට චිකන් තැම්බෙන්න අවශ්‍ය පමණට වතුර දාලා ඒකටම අපි කහ කුඩු, ගම්බිරිස් කුඩු එකතු කරලා ලුණු වතුර ටිකකුත් දාලා හොඳින් මේක තැම්බෙනකම් මොඩියකින් වහලා උයා ගන්නවා. දැන් අපේ චිකන් කරි එක ලෑස්ති. එන්න අපේ චිකන් කරි එක තමයි. සබ්ස්ක්‍රයිබ් කරන්න.